ආයුබෝවන් දරුවනේ ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂයෙහි දෙවන ඒකකය වන පස පාඩමට අදාළ වීඩියෝ මාලාවක් ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක එහි පළමු කොටසයි. පස පාඩමට අදාළව සිද්ධාන්ත කොටස්, ඒ වගේම ස්ථානීය පරීක්ෂණයට අදාළව හා ප්‍රැක්ටිකල් වලට අදාළව සියලු කරුණු අපි මෙහිදී සාකච්ඡා කරනවා. ඒ ලෙවල් විභාගයේදී පස පාඩමේ ප්‍රධාන වශයෙන් MCQ දෙකක්, ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් කොටසක්, ඒ වගේම එක් රචනා ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගත වෙනවා. ඒ වගේම ප්‍රැක්ටිකල් ටෙස්ට් එක ගත්තාම ස්පොට් දෙකක් අන්තර්ගත වෙන්න පුළුවන්. ඒ වගේම පස පාඩමෙන් ප්‍රැක්ටිකල් එකක් අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙනවා. දැන් මේ තිබුණු 2025 විභාගයේදී ස්පොට් 3ක් අන්තර්ගත වුණා. ඒ වගේම ප්‍රැක්ටිකල් දෙකක් පස පාඩමෙන් අන්තර්ගත වුණා. එහෙනම් පස පාඩමෙන් ලැබෙන සියලු කොටස් වලට උපරිම ලකුණු ලබා ගන්න ප්‍රෝ ප්‍රැක්ටිකල් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක රැඳිලා ඉන්න. bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි යමු පාඩමට. ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂයෙහි දෙවනි ඒකකය වන ජෛව පද්ධති ආශ්‍රිත පස පිළිබඳව අපි අධ්‍යයනය කරමු. මෙහිදී පාංශු ලක්ෂණ පිළිබඳව පළමු නිපුණතාවයේ විදිහට ඔබට පසෙහි ප්‍රධාන සංඝටක හඳුනා ගැනීමට, පස නිර්වචනය කිරීමට සහ පසෙහි වැදගත්කම් විස්තර කිරීමට හැකියාව ලැබෙනු ඇත. හරි. ශිලාගෝලයෙහි මතුපිට පිහිටා ඇති තුනී ස්තරයක් ලෙස පාංශු ස්තරය පිහිටලා තියෙනවා. ඒ කියන්නේ ශිලාගෝලයේ මතුපිටින්ම තමයි මේ පස පිහිටලා තියෙන්නේ. ඒ වගේම ශාක වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ජලය සපයන්නේ මේ පස මගින්. මෙලෙස ශාක වර්ධනයත් එක්ක ශාකවල ආහාර නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක මිනිසාගේ පැවැත්මට මෙම පස අත්‍යවශ්‍ය සාධකයක් විදිහට කටයුතු කරනවා. අපි බලමු පස නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. අපි දන්නවා පස නිර්මාණය වීම සඳහා පාෂාණ වැදගත් වෙනවා. පාෂාණයක් කියලා කියන්නේ ඛනිජ විශාල වශයෙන් එක් රැස්වීම නිසා සෑදෙන ඝන ස්කන්ධ. මෙම පාෂාණ අපිට උදාහරණ විදිහට ආග්නේය පාෂාණ, අවසාදිත පාෂාණ සහ විපරීත පාෂාණ දක්වන්න පුළුවන්. මේ පාෂාණ දීර්ඝ කාලයක් තිස්සේ ජීර්ණයට ලක් වෙලා, ඒ කියන්නේ විවිධ භෞතික සාධක, රසායනික සාධක සහ ජෛවීය සාධක මගින් ජීර්ණයකට ලක් වෙනවා ඉතා දීර්ඝ කාලයක්. එහෙම ජීර්ණයකට ලක් වෙලා මාතෘ ද්‍රව්‍ය නිර්මාණය වෙනවා. මෙසේ සෑදෙන මාතෘ ද්‍රව්‍ය තවදුරටත් අවුරුදු දසදහස් ගණනක් ජීර්ණයට ලක් වෙලා පාංශු ජනනය සිද්ධ වෙනවා. ඒ කියන්නේ පස සෑදෙනවා. කොට එලෙස තමයි පසක් නිර්මාණය වෙන්නේ. මෙසේ සෑදෙන පස පාංශු ස්තරය හැම තැනකම එකම ඝනකමකින් යුක්ත වෙන්නේ නැහැ. ඔබට මේ රූප සටහන් වලිනුත් මනාව එක පැහැදිලි වෙනවා ඇති. පාංශු පැතිකඩේ ඝනකම එක් එක් ස්ථානයකින් නැත්නම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම පසෙහි සාරවත් බවද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි දේශගුණික සාධක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන නිසා. හරි. එතකොට මේ විදිහට රටින් රටට, ඒ වගේම එකම රටේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට පස විවිධත්වයක් පෙන්눔 කළත් පස්වලට, සියලුම පස්වලට පොදු සංඝටක කිහිපයක් අන්තර්ගත වෙනවා. අපි දැන් බලමු ඒ පොදු සංඝටක මොනවද කියලා. ඒ පොදු සංඝටක අපිට මේ විදිහට ප්‍රධාන කාණ්ඩ 4කට බෙදන්න පුළුවන්. පළවෙනි එක පාංශු ඝන ද්‍රව්‍ය, ඒ වගේම පාංශු ජලය, පාංශු වාතය සහ පාංශු ජීවීන්. අපි මුලින්ම බලමු පාංශු ඝන ද්‍රව්‍ය. පාංශු ඝන ද්‍රව්‍ය අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අකාබනික ද්‍රව්‍ය සහ කාබනික ද්‍රව්‍ය කියලා. අකාබනික ද්‍රව්‍ය වලට අපි ඛනිජ කියලාත් හඳුන්වනවා. මේ ඛනිජ ප්‍රධාන වශයෙන් වැලි, මැටි සහ රොන් මඩ ලෙස අපිට වර්ග කරන්න පුළුවන්. එතකොට මේ වැලි, මැටි සහ රොන් මඩ පසේ පවතින විවිධ ප්‍රමාණයන් අනුව මේවායේ ගුණ වෙනස් වෙන්න පුළුවන්. පසේ පවතින භෞතික ලක්ෂණ, රසායනික ලක්ෂණ සහ ජෛවීය ලක්ෂණ වෙනස් වෙන්න මේවායේ ප්‍රමාණයන් බලපානවා. උදාහරණයක් ලෙස වැලි අධික පසකට ජල වහනය
වැඩි වෙනවා. ඒ වගේම මැටි අධික පසක ජල වහනය දුර්වල වෙනවා වගේම කැටායන හුවමාරු ධාරිතාවය වැඩි වෙන්න බලපානවා. ඒ වගේම අපි බලමු කාබනික ද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා. ශාක හා සත්ව කොටස් ජීර්ණයට ලක් වීමෙන් පසට එකතු වන ද්‍රව්‍ය අපි කාබනික ද්‍රව්‍ය කියලා හඳුන්වනවා. එතකොට මේ කාබනික ද්‍රව්‍යත් විවිධ ප්‍රමාණ වලින් විවිධ පස්වල අඩංගු වෙන්න පුළුවන්. එතකොට ඒවත් කාබනික ද්‍රව්‍යත් පසේ භෞතික රසායනික සහ ජෛවීය ලක්ෂණ කෙරෙහි බලපානවා. ඒ අනුව පාංශු ඝන ද්‍රව්‍ය පසේ විවිධ ලක්ෂණ කෙරෙහි බලපානවා. දැන් අපි බලමු ඊළඟ ප්‍රධාන පාංශු සංඝටකය වන පාංශු ජලය කියන්නේ මොකක්ද කියලා. පාංශු ජලය කියන්නේ පස් අංශු අතර ජිද්‍ර අවකාශය කියන්නේ කුඩා ශුද්‍ර අවකාශවල පවතින පස් අංශු වලට තදින් බැඳිලා තියෙන ජලය. ඔබට සරල ක්‍රියාකාරකමක් කරන්න පුළුවන් පරීක්ෂණ නලයකට පස් ස්වල්පයක් ගෙන ඒක අපිට පුළුවන් බන්සන් 1000කට අල්ලන්න. එහෙම ඇල්ලුවාම ඔබට පරීක්ෂණ නලයේ ඉහළ කෙරවලේ ජල වාෂ්ප තැම්පත් වෙලා තියෙනවා දකින්න පුළුවන්. ඒ විදිහට ඔබට පස්සෙහි ජලය අඩංගු වෙනවා කියලා නිගමනය කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු පාංශු ජලය කොහොමද වර්ගීකරණය කරන්න කියලා. පාංශු ජලය ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. භෞතික වර්ගීකරණය සහ ජීව විද්‍යාත්මක වර්ගීකරණය. භෞතික වර්ගීකරණය කියලා කියන්නේ පාංශු ජලය පසේ අන්තර්ගත වන ස්වභාවය අනුව වර්ග කරන එක. එතකොට මේක ගුරුත්වාකර්ෂණ ජලය, කේශාකර්ෂණ ජලය සහ ජලාකර්ෂණ ජලය කියලා ආකාර තුනකට වර්ග කරනවා. අපි බලමු ගුරුත්වාකර්ෂණ ජලය කියන්නේ මොකක්ද කියලා. මෙම ජලය පසේ ජිද්‍ර අවකාශවල පස් අංශු වලට තදින් බැඳිලා නැති නැත්නම් දුර්වලව බැඳිලා තියෙන ජලය. මෙම ජලය පහසුවෙන් ගුරුත්වාකර්ෂණය හරහා පාංශු පැතිකඩෙන් පහළට ගමන් කරනවා. ඒ කියන්නේ මූල මණ්ඩලයෙන් පහළට ගමන් කරන නිසා මෙම ජලය ශාකවලට අවශෝෂණය කරන්න නොහැකි තත්ත්වය තමයි තියෙන්නේ. කේශාකර්ෂණ ජලය. කේශාකර්ෂණ ජලය ගොඩක් වෙලාවට ශුද්‍ර අවකාශවල තමයි රැඳිලා තියෙන්නේ. ඒ වගේම මෙම ජලය කේශාකර්ෂණ බල මගින් බැඳිලා ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව රැඳී තියෙන නිසා අපි මෙම ජලය කේශාකර්ෂණ ජලය කියලා හඳුන්වනවා. මෙම ජලය කුඩා බලයකින් රැඳිලා තියෙන නිසා ශාකවලට පහසුවෙන් අවශෝෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මෙම කේශාකර්ෂණයනුත් සුළු කොටසක් ශාකවලට අවශෝෂණය කරගත නොහැකි තත්ත්වයේ තියෙනවා. මෙම කේශාකර්ෂණ ජලය වාෂ්පීකරණය ඔස්සේ වාෂ්පීකරණය වෙන්න පුළුවන්. ඒක නිසා වාෂ්පීකරණයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ වගේම ජලාකර්ෂණ ජලය පස් අංශු වලට නැත්නම් පාංශු කලිල වලට තදින් බැඳිලා තියෙන ජලය. ඒක නිසා මෙම ජලය ශාකවලට අවශෝෂණය කළ නොහැකි තත්ත්වය තමයි තියෙන්නේ. මෙම ජලය ඉවත් කරන්න නම් අපි සෙල්සියස් අංශක 105ක රත් වුණු උෂ්ණත්වයක ඇති උඳුනක වියලීම සිද්ධ කරන්න ඕනේ. හරි. ඊළඟට අපි බලමු ශාකයට ලබාගත හැකි ජලය මොනවද කියලා. දැන් අපි කලින් සාකච්ඡා කරපු විදිහට ඔබට පැහැදිලි වෙනවා ඇති ශාකයට ලබාගත හැකි ජලය කේශාකර්ෂණ ජලය බව. ඒ කියන්නේ ශුද්‍ර අවකාශවල රැඳිලා තියෙන ජලය ශාකවලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ශාකයට ලබාගත නොහැකි ජලය විදිහට ගුරුත්වාකර්ෂණ ජලය සහ ජලාකර්ෂණ ජලය අපිට ගන්න පුළුවන්. එතකොට මේ ජලය ශාකවලට අවශෝෂණය කරන්න නොහැකි තත්ත්වයෙන් තමයි තියෙන්නේ. අපි ඊළඟට බලමු පාංශු වාතය කියන්නේ මොකක්ද කියලා. පස් අංශු අතර ඇති පාංශු අවකාශවල රැඳිලා තියෙන වාතය අපි පාංශු වාතය කියලා හඳුන්වනවා. ඔබට මෙයත් සරල ක්‍රියාකාරකමකින් කරලා බලන්න පුළුවන්. ජලය පිරුණු වීදුරුවක් අරගෙන ඒකට පොඩි පස් කුට්ටියක් දැම්මහම ජලයෙන් ඉහළට වායුන් එම නැත්නම් වායු බුබුලු ඉහළට මතුවෙනවා. ඒ හරහා ඔබට නිගමනය කරන්න පුළුවන් පසෙහි පාංශු වාතය අන්තර්ගත වෙනවා කියලා. මෙම පාංශු වාතයේ සංයුතිය වායුගෝලයේ සංයුතියට වඩා ටිකක් වෙනස් වෙනවා. මොකද ශුද්‍රජීවීන්ගේ ශ්වසන ක්‍රියාවලිය නිසා පසෙහි ඇති වාතය පසෙහි ඇති ඔක්සිජන් ඕන් ප්‍රයෝජනයට ගන්නවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒක නිසා පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඩ් සංයුතිය වැඩි වෙනවා. පස තුල වාතයේ සංසරණය වීම අපි පාංශු වාතනය කියලා හඳුන්වනවා. පාංශු වාතනයේදී පස් අංශු පාංශු අවකාශ අතර පාංශු වාතය හොඳින් ගමන් කිරීමට හැකියාව තියෙනවා. පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, ඔක්සිජන් වගේ
වායුන් වර්ග අන්තර්ගත වෙන අතර මීතේන් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ වායුනුත් අන්තර්ගත වෙනවා. මොකද සමහර සුද්‍රජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවල නිසා මෙම මීතේන් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ වායුන් නිදහස් වෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු පාංශුන් ජීවීන් කියන්නේ කවුද කියලා. පාංශු පරිසරය තුල තම වාසස්ථානය ලෙස යොදා ගනිමින් පස තුල වෙසෙන ජීවීන් අපි මෙලෙස හඳුන්වනවා. මේ පාංශු ජීවීන් අපිට මේ ආකාරයට වර්ගීකරණය කරන්න පුළුවන්. එනම් ඔවුන්ගේ ශරීරයේ පළල අණුව පළල මිලිමීටර් 2කට වැඩි ජීවීන් අපි මහා ජීවීන් ලෙසත්, ශරීරයේ පළල 0.2ත් මිලිමීටර් 2ත් අතර ජීවීන් මජ්ජා ජීවීන් ලෙසත්, මිලිමීටර් 0.2කට අඩු ජීවීන් සුදු ජීවීන් ලෙසත් වර්ග කරනවා. ඒ අනුව මහා ජීවීන් විදිහට ගැඩවිලා, පුහුඹුවන්, වේයන් උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. මජ්ජා ජීවීන් ලෙස මයිටාවන්, ලයිකන ගන්න පුළුවන්. ඒ වගේම සුදු ජීවීන් විදිහට බැක්ටීරියා, දිලීර, ප්‍රොටෝසෝවාවන් වගේ ජීවීන් ගන්න පුළුවන්. ඒ වගේම අපි බලමු මේ ප්‍රධාන පාංශු සංඝටක 4 පසේ පවතින ප්‍රතිශතයන් කොහොමද කියලා. එතකොට ಖನಿಜ 45%ක්, කාබනික ද්‍රව්‍ය 5%ක්, ඒ වගේම ජලය සහ වාතය 25% වගේ අන්තර්ගත වෙන්න පුළුවන්. නමුත් මේක හැම අවස්ථාවකදීම මේ විදිහට පවතින්නේ නැහැ. යම් යම් අවස්ථාවල මේක වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට වර්ෂා කාලයේදී හෝ අපි ජල සම්පාදනය කළවහම පාංශු ජලය වැඩි ප්‍රතිශතයක් අන්තර්ගත වෙන්න පුළුවන්. ඒ වගේම පාංශු වාතය ඊට සාපේක්ෂව අඩු ප්‍රතිශතයක් අන්තර්ගත වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ප්‍රදේශවල ಖನಿಜ ලවණ බහුල ප්‍රදේශවල ಖනිජ 145ට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම කාබනික ද්‍රව්‍යත් සමහර ප්‍රදේශවල 105ට වඩා වැඩි ප්‍රතිශතයක් ගන්න පුළුවන්. හරි. එහෙනම් දුවේ පුතේ ඔබට මෙම කොටස ආවරණය කිරීමෙන් පසේ පවතින සියලුම පස්වල අඩංගු ප්‍රධාන පාංශු සංඝටක 4ක් තියෙනවා කියලා අවබෝධ වෙන්නට ඇති. ඔබට සුබ දවසක්. අපේ ඉදිරි වීඩියෝ මාලාවත් සමග රැඳී සිටින්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න.